හයි කොහොමද? ඔන්න ඉතින් ඔයාලව අදත් ආදරේ සාදරෙන් පිළිගන්නවා දිලන් කාවී මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හෙල්දි විදියට කාලා වර්ක්අවුට් කරලා hina වෙලාම ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් වෙනදා වගේම මම ඔයාලත් එක්ක බෙදා ගන්න අරගෙන ආවා. මොනවද මම අද දවස් තුල කෑවේ? කොහොමද මම මගේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එක අද දවස් තුල අරගෙන ආවේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ඔයාලගේ ජීවිතේට වටිනා කියන ගොඩක් දේවල් මගෙන් එකතු කරගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. ඉතින් එහෙනම් මම මුලින්ම මතක් කරන්නම් ඔයා තාමත් අපේ ෆැමිලි එකට ජොයින් වෙලා නැති කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරලා අපේ ෆැමිලි එකට එකතු වෙන්න. මම තමයි මට WhatsApp group එකක් තියෙනවා, WhatsApp channel එකක් තියෙනවා. ඒ වගේම තමයි Facebook group එකක් තියෙනවා. ඒ වගේ links මම පළවෙනි comment එකේ pin කරලා තියන්නම්. ඔයාත් healthy lifestyle එකක් ගෙනියන්න කැමති කෙනෙක් නම් මගේ videos බලලා ඔයාටත් හොඳ ලොකු motivation එකක් ගන්න පුළුවන් වේවි. ඒ links වලින් ඒවට එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් මම අද මගේ දවස පටන් ගන්නේ ඊට කලින් දවසේ දාපු chia seed වතුර එකකින් තමයි. ඉතින් ඔයාලත් මේ වගේ හොඳ healthy drink එකකින් ඔයාලගේ metabolism එක up කරන්න පුළුවන් drink එකකින් ඔයාලගේ දවස පටන් ගන්නව නම් ගොඩාක් හොඳයි. සීනි ගොඩාක් දාපු පිටි එකක් හරි තේ එකක් හරි බොනවට වඩා මේ වගේ දෙයක් උදේ පාන්දර ඔයාගේ ඇඟට දාගත්තොතින් ඔයාට මුළු දවසම full energy පිට ඉන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මගේ උදේ කෑම එක හදාගන්න. මම අද කන්න හිතාගෙන ඉන්නේ කව්පි. ඔයාත් ඔයාගේ කැලරි ඉන්ටේක් එක ඇතුලේ ආස දේවල් ආස විදියට ගලපලා කෑම එක හදාගන්න හෙල්දි විදියට. අද මම කව්පි ග්‍රෑම් 80කට බිත්තරයක් එකතු කරගෙන චිකන් කෑලි දෙකකුත් එකතු කර ගන්නවා. ඉතින් ඔයා තාමත් ඔයාගේ කෑමවල කැලරි බලන්න දන්නේ නැත්නම් ඔයාලට පහසුවක් වෙන විදියට මගෙන් පුඩි ස්කේල් එකක් පර්චේස් කරන හැමෝටම මං කෑම 100ක කැලරි chart එකක් ෆ්‍රී ලබා දෙනවා. ඉතින් මගේ WhatsApp නම්බර එක මම පහලින් දාලා තියන්නම්. ඒක මම විශේෂයෙන් සඳහන් කරේ. ගොඩක් දෙනෙක් කැලරි කවුන්ට් කරන්න දන්නේ නැහැ. තමන්ගේ කැලරි ඉන්ටේක් එක හොයාගන්න දන්නෙත් නැහැ. ඉතින් ඒ ගායට උදව්වක් විදියට තමයි ඒක මම මෙන්ෂන් කළේ. හැම වෙලාවෙම ඔයා ගන්න කෑම එකෙන් ඔයාගේ හිත සැටිස්ෆයි වෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඔයා සැරට කන්න කැමති නම් හැම වෙලේම සැරට කෑම එක හදාගන්න. ඩයට් කරනවා කියන්නේ අපි නීරස කෑම කනවා කියන එක නෙවෙයි. අපි ආස දේවල් හෙල්ති විදියට කන්වර්ට් කරගෙන කෑම ගන්න එක තමයි ඩයට් කරනවා කියලා කියන්නේ. ගොඩක් දෙනෙක් ඩයට් කරනවා කියලා කිව්වහම හිතන්නේ කෑම ගන්නේ නැතුව බඩගින්නේ හාමතේ ඉන්න ඕනි කියලා. එහෙම කිසිම උවමනාවක් නැහැ. අපිට සැරට රසට අපේ කෑම ටික හෙල්ති විදියට හදාගෙන අපේ දවසේ එන්ජොයි කරන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මගේ දවල් කෑම එක හදාගන්න. ඒ කියන්නේ දවල් කිව්වට මම මේ කෑම එක ගන්නකොට 2:30 විතර ඇති. ඉතින් මම අද පැෂන් කොළ සම්බෝල් එකට කඩල පරිප්පුවක් හදලා බිත්තර ඔම්ලට් එකක් තියෙනවා. චිකන් ටිකකුත් එකතු කරගෙන තමයි මගේ දවල් කෑම එක හදාගත්තේ. ඉතින් මම මේ දවස්වල මගේ කැලරි ඉන්ටේක් එක ඇතුලේ කැලරි ඩෙෆිසිට් එකකුත් හදලා තමයි මම මගේ මීල්ස් ටික හදාගන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ කෑම ටික හරි විදියට කැලරි ඩෙෆිසිට් එකක් ඇතුලේ හදාගත්තොතින් කෙට්ටු වෙන එක තවදුරටත් හීනයක් වෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලත් එක්ක කලින් බ්ලොග් එකේදී ෂෙයා කරගත්තා වගේම මේ නට් බෝල් එක හදලා බැලුවද? ඒක නම් මාර රසයි. ඉතින් ඔයාලත් හදන්න. දැන් තමයි ඔෆ් වෙලා ආවේ. දැන් චුට්ටක් වෙලා රිලැක්ස් එකේ ඉඳලා ලෑස්ති වෙන්න ඕනි ජිම් එකට යන්න. මම නම් හරිම ආසාවෙන් තමයි යන්නේ. මම හැම වෙලේම කියනවානේ අපි දෙයක් ආසාවෙන් කරනවා නම් අපිට ඒ දේවල් කරන්න ඇත්තටම කවුරුවත් බලෙන් කරන්න කියලා කියන්න ඕනේ. ආසාවෙන්ම අපි කැමැත්තෙන්ම අපි වෙලාව හදාගෙන ඒ දේවල් කොහොම හරි කරන්න වෙලාවක් හොයා ගන්නවා. ගොඩක් කට්ටිය කියනවානේ ඩයට් ෆුඩ් එකක් හදාගන්න, හෙල්දි කෑම එකක් හදාගන්න මට වෙලාවක් නැහැ. වර්ක්අවුට් කරන්න මට වෙලාවක් නැහැ කියලා. ඇත්තටම අපිට වෙලාවක් නැතිකම නෙවෙයි තියෙන්නේ. අපි ඒව කරන්න ආසාවක් නැතිකම තමයි තියෙන්නේ. අපිට ආසාවක් නැති නිසා අපිට වෙලාවක් නැහැ කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි මේ දේ ආසාවෙන් කරනවා නම් අපිට ඒ වෙනුවෙන් වෙලාවක් කොහොම හරි හොයාගන්න බැරි වෙන්නේ නැහැ. කොහොම හරි පුළුවන්. ඉතින් දැන් මම හදන්නේ ලෑස්ති වෙන්නයි. ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්කම ලෑස්ති වෙන්න.
මම දැන් යන්නේ. ඉතින් මම අද ජිම් එකේදී කරන වර්ක්අවුට්ස් වල පොඩි ක්ලිප්ස් ටිකක් ඔයාලට ගන්නම්. ඔයාලවත් මොටිවේට් කරන්න ඕන නිසා, ඒ වගේම මටත් ඒක ලොකු මොටිවේෂන් එකක් නිසා. එහෙනම් අපි යමු ෆැට් එක බර්න් කරන්න. මට මම යන ගමන අමාරුයි කියලා දැනෙනවා. අපහසු දවස් එනවා. ඒත් මම මගේ ගමන නවත්තන්නේ මම මට තියෙන අරමුණ මොකද්ද කියලා අමතක කරන්නෙත් නැහැ. මම හැම තරඟකින්ම මාවම දිනවනවා කියලා මගේ හිතට තදින්ම කියලා තමයි තියෙන්නේ. කොහොම හරි වැටි නැගිටින ගමන් අඳුර අස්සෙන් මං ආලෝකය හොයාගෙන යනවා. මම කවදා හරි ජයග්‍රාහී මිනිසෙක් විදියට මේ ලෝකේ ඉස්සරහට ගිහින් හයියෙන් කෑ ගහනවා. ඔව් මං ඒක කොහොම හරි කරා කියලා. අදහස් වෙනස් කරගත්තොත් අපිට ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. විශ්වාසයෙන් අපි මේ ගමන යමු. ඉතින් මම ජිම් එකට යනවා කියලා අපි හෙට්ටු වෙන්න නම් බර අඩු කරගන්න නම් අපි ජිම් එකකට යන්න ඕනම කියලා වැරදි අවබෝධයක් ගන්න එපා. මට මොටිවේෂන් එකක් ගන්න ඕන නිසා තමයි මේ වගේ දේවල් මගේ ලයිෆ් එකට ඇචීව් කරගන්නේ. ගොඩක් දෙනෙක්ට කරන්න අපහසුයි කියලා කියන දෙයක් තමයි ලයිෆ් ස්ටයිල් එක චේන්ජින් කියන්නේ. ඉතින් අපිට එක දවසින් මේ දේ කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට සතියෙන් මේක කරන්න බැරි වෙන්නත් පුළුවන්. හොඳම දේ දිගටම උත්සාහ කරන එක තමයි. ඔයා මුලින්ම ඔයා කරන වැරදි ලිස්ට් එකක් ලියා ගන්න. මොකද අපි ගැන අපි තරම් දන්න වෙන කිසිම කෙනෙක් නැහැ. අපිට සමහර පුරුදු තියෙන්න පුළුවන් අතාරින්න හරීම අමාරු. ඒත් අපි උත්සාහ කරොතින් අපිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. දවසට එක පුරුද්ද ගානේ උත්සාහ කරොතින් අපිට සතියට පුරුදු 7ක් විතර අඩු කරගන්න පුළුවන් වේවි. අමාරුම නම් එක පුරුද්දක්වත් සතියකට අතාරින්න උත්සාහ කරන්න. චැලෙන්ජ් එකක් විදියට හොඳ පුරුද්දක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ නම් ඒක දවස් 21ක් පුරාවටම හරි විදියට කරොතින් ඒක පුරුද්දක් විදියට අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා ගොඩක් තැන්වලදී මම දැකලා තියෙනවා. ඒ නිසා හොඳ පුරුදු ටිකක් තෝරගෙන ඒවා පුළුවන් නම් දවස් 21ක් පුරාවටම ඔයාගේ ජීවිතේදී කරලා බලන්න. ඒක ඔයාගේ ජීවිතේ හොඳ පුරුදු විදියට ජීවිතේට එකතු කරගන්න පුළුවන් වේවි කියලා මට විශ්වාසයි. හැමදේම කරන්න කලින් අපිට අපිව විශ්වාස වෙන්න ඕනේ. ඔයාට ඔයාව විශ්වාසයි නම් අනිවාර්යයෙන්ම මේ ගේම් එක අපිට වින් කරන්න පුළුවන්. ඉතින් ජිම් එකකට යන්න කලින් මම පොඩ්ඩක් කම්මැලිකමේ තමයි ඉඳියේ. එතන ගොඩක් කට්ටිය ඉඳීවි. මට ටිකක් අර ෂයි ගතියක් වගේ තිබුණා. ඒ වුණාට මම ඔයාලට කියන්න ඕනි ජිම් එකකට ගියාට පස්සේ මාර විදියට ලොකුම ලොකු මොටිවේෂන් එකක් මගේ ජීවිතේට එකතු වුණා. මගේ ෆිට්නස් ජර්නි එකට එකතු වුණා කියලා කිව්වොත් නිවැරදි. ඔයත් ඒක ගිහිල්ලම තමයි අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකෙන් අදහස් කරන්නේ හැමෝටම ජිම් එකකට යන්න කියලා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ජිම් එකකට ජොයින් වෙලා බලන්න. ඒක ඔයාගේ ලයිෆ් චේන්ජින් එකට ලොකු වැදගත්කමක් එකතු කරන දෙයක් වේවි. මම ඉතින් ඔයාලට පොඩි ක්ලිප්ස් ටිකක් අරගෙන මේ වීඩියෝ එකට ඇඩ් කරා. ඒක ඔයාලටත් ලොකු මොටිවේෂන් එකක් වේවි කියලා හිතලා. මම ඔයාලට රහසක් කියන්නද? මට සමහර වෙලාවට හිතෙනවා ඔයා මේක කරන්නම ඕනද කියලා. ඔයා හරියටම ඩයට් එක කරන්න ඕනේද? වර්ක්අවුට් කරන්න ඕනේද? ඇයි ඔයා මේක කරන්නේ කියලා වගේ දේවල් මගේ හිතට සමහර වෙලාවට දැනෙනවා. සමහර විට ඔයාලටත් එහෙම හිතෙනවා ඇති නේද? රස කෑමක් දකින්නකොට, ආස කෑමක් එහෙම දකින්නකොට අයියෝ එයා ඩයට් එක කරන්නම ඕනේද? ඇයි මම මේක කරන්නේ වගේ ඒවා ඔයාලට හිතෙන්නේ නැද්ද? අනේ ඔයාලටත් එහෙම හිතෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. මං එහෙම හිතන වෙලාවට කරන දේ මං ඔයාලට කියන්නම්. හිතෙන වෙලාවට මම මගේ හිතටම චැලෙන්ජ් එකක් බාර දෙනවා. ඔයා ඇයි මේක පටන් ගත්තේ?
ඇයි මම මේ දේ කරන්නේ කියලා මම මගේ හිතට මගේ අරමුණ ආයිත් මතක් කරලා දෙනවා. ඉතින් ඔයා ඒ අරමුණ ජය ගත්තතින් ඔයා ඒ ගෝල් එක ඇචීව් කරවතින් ඔයාට මේ හැම දෙයක්ම ලබා දෙනවා කියලා මං එයාටම චැලෙන්ජ් එකක් දෙනවා. ඇත්තටම වර්ක්අවුට් කරන වෙලාවටත් මට මහන්සි දැනුනොතින් මම ඇස් දෙක පියාගෙන මගේ අරමුණ මොකක්ද කියන එක ආයිත් මතක් කරනවා. ඉතින් ඒක ඔයාලටත් හෙල්ප් එකක් වේවි කියලා හිතලා තමයි මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලගේ ආසම ෆිගර් එකක් හරි මොකක් හරි ඔයාලගේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒක ආයිත් මතක් කරගන්න. ඇස් දෙක පියාගෙන ඒ හීනෙට යන්න. ඒක විසුවලයිස් කරන්න. එතකොට පුළුවන් වේවි අර අපේ හිත අපෙන් අහනවනේ ප්‍රශ්නයක්. ඔයා මේක කරන්න ඕනේද? ඔයාට මේ රස කෑම කන්න බැරිද? අන්න ඒ වගේ අහන වෙලාවට ඔයාලට පුළුවන් ඔයාලගේ හීනේ ඇතුළට ඔයාගේ හිතත් එක්ක ගමන් කරන්න. දැන් තමයි ආවේ මේ හරිම මාන්සි. හැබැයි ඉතින් අද දවසේ තියෙන ෂෙඩියුල් එක ඉවර කරගත්තාම හිතට දැනෙන මාර සතුටක්. මම ඒක කරා නේද කියලා මාර ෆීලින් එකක් දැනෙනවා. ඔයාලටත් එහෙම ඇති සමහර විට දවසට කන්න තියෙන හරියට මීල් එක ඒ විදිහටම ඇචීව් කරාම කරන්න තියෙන වර්ක්අවුට් ෂෙඩියුල් එක ඒ විදිහටම ඇචීව් කරාම මාර කොන්ෆිඩන්ස් එකක් මාර සතුටක් හිතට දැනෙන්නේ. ඒක වචන වලින් ඇත්තටම කියලා නිම කරන්න බෑ. ඒක ඔයා අත්විඳලම බලන්න ඕනේ. මට නම් මද මාරම සතුටුයි. මොකද මම මාර විදිහට ඇක්ටිව් වුණාද. ඒ වගේම මං හිතනවා හොඳට කැලරි බර්න් වෙලා ෆැට් බර්න් වෙන්නේ නැති කියලාද. හරිම සතුටුයි. අද දවසත් ඉතින් ඕන සාර්ථක විදියට අවසන් කරගත්තා. ඔයාලත් මේ විදියට සතුටින් ඔයාලගේ දවස සාර්ථක කරගත්තා කියන සතුට අත්විඳින්න ඕන නම් හරියටම ඔයාගේ ඩයට් එක සහ වර්ක්අවුට් එක ෆලෝ අප් කරන්න. ඉතින් කලින් vlog එකේදී ගොඩක් දෙනෙක් අහලා තිබුණා කොහොමද weight scale එකක් ගන්න, food scale එකක් ගන්න, කොහොමද මංගාව තියෙන ප්‍රොඩක්ට් මොනවද කියලා ගොඩක් ටික දෙනෙක් අහලා තිබුණා. ප්‍රයිවට් මෙසේජ් දාලා තිබුණා. මම එයාලට නම් මගේ කැටලොග් එක ෂෙයා කරා. ඒ වගේම මගේ ගොඩක් කට්ටිය ප්‍රොඩක්ට් පර්චේස් කරා. ඉතින් මට ගොඩක් සතුටුයි. මම මේ දේවල් මගේ channel එක හරහා ඇත්තටම කියන එක නැවැත්තුවේ. ඔයාලා නිකන් හිතනවා මේවා කාලා තමයි කෙට්ටු වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් ගත්තොත් විතරයි මට කෙට්ටු වෙන්න පුළුවන් කියලා ගොඩක් කට්ටිය වැරදි අවබෝධයක් ගන්න නිසා මම මේ දේවල් ඇත්තටම ෂෙයා කරන්නේ පුළුවන් කෙනෙක්ට විතරක්. Tamanට මේ දේ ලයිෆ් එකට ගත්තොත් හොඳයි කියලා හිතන කෙනෙක්ට විතරක් මගේ ෆුඩ් එහෙම පර්චේස් කරන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ හෙල්දි දේවල් ඔයාලා ගාවට ගේන්න. මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ඔයාලගේ ජීවිතේට වටින දෙයක් දෙන්න. නැතුව මම එහෙම ක්වොලිටි නැති බාල බඩු එහෙම සෙල් කරන්න කැමති නෑ ඇත්තටම. මොකද ඔයාලා මාව විශ්වාස කරලා තමයි මගේ මොන හරි දෙයක් පර්චේස් කරනවා නම් පර්චේස් කරන්නේ. 100% ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට් විතරයි ඇත්තටම මම සෙල් කරන්නේ. මොකද ඒක මට රිස්පොන්සිබිලිටි එකක් ගන්න පුළුවන් විදියට ඕනේ මම දෙයක් ඔයාලට දෙන්න. හරිද? ඉතින් ඔන්න මගෙන් මං ගාව තියෙන ප්‍රොඩක්ට් අහපු අයට මම අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් එකේ මගේ link එක දාලා තියන්නම්. කැමති කෙනෙක්ට ගිහිල්ලා බලලා ඔයාලා ආස දෙයක් තියෙනවා නම් මගෙන් පර්චේස් කරන්න පුළුවන්. හොඳටම මහන්සි මේ තාමත් දාඩි දානවා. ජිම් ගියාම වැඩේ කියන්නේ හැමදාම නාන්න ඕනේ. මට රැට නාන්න බෑ ළමයි. මං උදේට තමයි නාන්නේ. උනට මට නිින්ද යන්නේ නැහැ. ඔළුවට දාඩිය දාන නිසා හරි අමාරුයි නිදාගන්න. ඒ හින්දා මම තීරණය කරා රැට නානවා කියලා. මොකද මට හරි අපහසුයි රැට හොඳ නිින්දක් ගන්න ඕනේනේ. හොඳට නිදා ගන්න ඕන නිසා මම කොණ්ඩේ හැමදාම කියන්නේ නානවා. කොණ්ඩේ විතරක් හොදලා බෑනේ. රැට නාන්න තීරණය කළා. මේ හරිම අමාරුයි නැත්තම් රැට නිදා ගන්න මට නිින්ද යන්නේ නැහැ ඒ පාර. අර නිකන් මේ ඔළුව ඔයාලට තේරෙනවා ඇතිනේ නිකන් ඔළුවට දාඩිය දාලා තිනකොට හරි අපහසුයි. ඒ නිසා මේ බලන්නකෝ හොඳටම දාඩිය දානු මේ ඔළුවේ ඉඳන් ඔක්කොම දාඩිය දානවා. ජිම් ගියාම ඕක තමයි ඉතින් වැඩේ. හැමදාම නාන්න වෙනවා. හැමදාම ඔයාලා ඉතින් දිලකාරි අපිරිසිදුයි කියලා නෑ අනේ. හැමදාම නාන එක නෙමෙයි ප්‍රශ්නේ. රැට නාන එක තමයි ප්‍රශ්නේ. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. මම හැමදාම රැට නාන්න තීරණය කළා. පුළුවන් දවස්වලට. පුළුවන් දවස්වලට නෙමෙයි හැම දවසකම නාන්න වෙනවා ඉතින් මට. දැන් ඉතින් පොඩක් රිලැක්ස් එකේ ඉඳලා නාලා කාලා කන්නේ අද පොඩක් ඉතින් රිලැක්ස් එකේ ඉඳලා නාලා මගේ දවසේ ඉතුරු ටික ෂෙඩියුල් කරගෙන හෙට දවසේ මොනවද කෑම ගන්නෙ කොහොමද මම දවස පටන් ගන්නෙ මොනවද කරන්න තියෙන ගෙදර වැඩ ඒවා ටික ප්ලෑන් කරගන්න ඕනේ. ගොඩක් දෙනෙක් හිතනවා ඇති මම ගෙදර වැඩ කිසිම දෙයක් කරන්නේ නැහැ, කෑම හදන වැඩ කිසිම දෙයක් කරන්නේ නැහැ, මම කරන්නේ weight loss කරන එක විතරයි කියලා. එහෙම නෑ, මම ජොබ් එකකට යනවා, අපේ ගෙදර ඉන්නවා
ඇවිද ගන්න බැරි දෙන්නෙක්. අපේ ආච්චි අපේ නැන්දම්මයි දෙන්නගේ වැඩත් කරන ගමන් ඒ දෙන්න අපේ අම්මට කෑම හදන සහයෝගය දෙන ගමන් මගේ කෑම ටිකත් හදාගෙන ගෙදර දොරේ වැඩපළ කරගෙන මමත් ඉතින් සාමාන්‍ය බිරිඳකගේ හැම රාජකාරියක්ම ඉටු කරනවා. මට ඉතින් බබාලගේ වැඩ නැති එක තමයි තියෙන එකම දේ. ඉතින් ඔයාලටත් බබාලගේ වැඩ ඇති. අපේ හස්බන්ඩ්ුත් ඉතින් ගෙදර නැහැනේ හැමදාම. හස්බන්ඩ්ගේ වැඩත් ඉතින් මට අඩුයි යතින්. ඉතින් ඔයාලා හිතනවා ඇති මෙයාට තියෙන්නේ මේ දේ විතරයි කියලා නෑ මම තව ගොඩාක් කරනවා. ඉතින් ඒ ඔක්කොම කරනේම ඔයාලට දැම්මොත් කියයි මේක නිකන් අච්චාරුවක් වගේනේ. එතකොට මං හැමදේම දානවා කියලා හිතයි. ඒ නිසා තමයි මම මේ දේවල් ෂෙයා කරගන්නේ නැත්තේ. ඒ දේවලුත් කරන ගමන් තමයි මම ආස දෙයකට මගේ වෙලාව යොමු කරන්නේ, වෙලාව හදාගන්නේ. ඉතින් ඔයාලත් වෙලාවක් නෑ මට කරන්න බෑ කී හිත ඉන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙන් වෙලාවක් දවසේ වෙන් කර ගන්නම ඕනේ. ගොඩක් දෙනෙක් මට ඉන්බොක්ස් එකේ කියන දෙයක් තමයි දිල්ලක්කේ මගේ මූණ වේලිලා මම හරිම මගේ ඩල් ලුක් එකක් තියෙන්නේ, මට ඩල් ස්කින් එකක් තියෙන්නේ, මට කිසිම දෙයක් කරගන්න කිසිම මොටිවේෂන් එකක් නැහැ, කිසිම ඇක්ටිව් ගතියක් නැහැ. මම මොකද්ද මේකට කරන්න කියලා. ඇත්තටම ඔයාලට තියෙන එකම සොලියුෂන් එක තමයි ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගන්න එක. හොඳ කෑම කන්න, හොඳට වතුර බොන්න, ඇවිදින්න යන්න, ව්‍යායාම කරන්න අපහසු වෙනම් ඇවිදින්න යන්න, ඔයාගේ කෑම රටාව වෙනස් කරන්න, ඔයාගේ දවසේ රූටින් එක වෙනස් කරගන්න, හොඳ පුරුදු ඇති කරගන්න, හොඳ වැඩ කරන්න. හරිද? එතකොට පුළුවන් ඔයාටත් ලස්සන වෙන්න, දිදුලන සමක් ලබා ගන්න, පැහැපත් සමක් ලබා ගන්න. අයියෝ මට දාඩි දානවලමයි දැන් ඉන්න අමාරුයි. ඒ නිසා මම යනවා. එහෙනම් ඕන අද දවසත් හරිම සාර්ථකයි. මම හිතනවා අද vlog එකේ නෝත් ඔයාලා ගොඩක් දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. එහෙනම් ඉතින් මම හැමදාමත් කියනවා වගේ ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකම් ඊට කාලා වර්ක්අවුට් කරලා මතක ඇතුව hina වෙලාම ඉන්න ඕනේ.